සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ සමරු සයුරකි ආදරේ මියුරු රහසකි everyone, welcome back to my YouTube channel. එහෙන් මෙහෙන් අහවලගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් එක්ක මට හිතුණා ඔයගලගේ මරණ තර්ජන නිසා vlog එකක් අප්ලෝඩ් කරන්න. දැන් අපි මේ රෙඩි වෙලා ඉන්නේ කැන්ඩි යන්න. ඇත්තටම අපි පාන්දර යනවා කියලා හිතුවට අපි ඇත්තටම ගෙදරින් පිටත් වෙද්දි මං හිතන්නේ උදේ 9යි. කොමින් හරි අපි උදේ 9ට ඉතා සාර්ථක ලෙස දැන් මේ කැන්ඩි බලා යන ගමන් ඉන්නේ. කොහොම හරි අපි 12:00 වගේ වෙද්දී නුවරට ආවා. අපි මුලින්ම ගියේ මාලිගාවට. මම මෙදා ළමයි vlog කරනවා කියලා හිතන් හිටියට ඇත්තටම පුදුම පැක් වෙච්ච දවසක් එදා. කිසි දෙයක් කරගන්න හම්බුනේ නැහැ. මෙන්න මේ වීඩියෝස් 2-3 විතරයි තිබුණේ. ඒ තරම්ම එදා දවස හිතුවත් නැති විදිහට බිසි වුණා. අපි එදා ළමයි වැඩ සෑහෙන්න ගොඩක් කරා. මන් දන්නේ මං ඇයි වීඩියෝ කරේ නැත්තේ කියලා මට දැන් හිතෙනවා. අපි පුංචිලා ගෙදරත් ගියා ළමයි අපේ මෙයාලා ගෙදර උඩ බැල්කනි එකට පේන view එක මාරම ලස්සනයි. අපි මාර මාසයි එතනට. හරි අපි එදා ගෙදරදී ළමයි රෑ 12ට විතර කොහොම හරි ඇවිල්ලා මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ වෙන්න ඕනේ. අපේ සුදු මැණිකගේ බර්ත්ඩේ එක තිබුණා. යාට දැන් හරියටම අවුරුද්දයි. මට අද වගේ මතකයි ආවත් ඉස්සල්ලාම ගෙදරට ගෙන ආපු දවස. කාලය මෙච්චර ඉක්මනට ගෙවෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ඒ වගේම තමයි අපේ මල්ලි බබාවත් ඩිලිවරි එකකින් පස්සේ මං හිතන්නේ ඉස්සෙල්ලාම දැක්කේ එයාගේ අම්මට පස්සේ මන්ද කොහෙද අර චූටි ගුලයක් වගේ ඒ නර්ස් ආන්ටි ගෙනල්ලා මට පෙන්නුවා. බලන්න ඉතින් මේ ළමයාට දැන් අවුරුදු 3ක් විතර. ලොකුම ලොකුයි. ඇත්තටම හිතා ගන්න බෑ කාලෙ එච්චර ඉක්මනට ගියාද කියලා. හරි සුදු මැණිකගේ ෆොටෝස් ගත්තා අපි උදේම. යාට ෆොටෝ ෂූට් එකක් කරා. මෙන්න මේ විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක හදලා තිබුණේ. ඒකත් හරිම ලස්සනයි. දැන් ඉතින් අපි පොඩ්ඩක් හිතනවා කොහොමද මේ ළමයාව ෆොටෝස් වලට තියාගන්න කියලා. මොකද චූටි බබෙක් එක්ක ෆොටෝස් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. එයාලව එක තැන තියාගන්න අමාරුයි. හැබැයි මේ කෙල්ල නම් හිටියා. මුල් ටික සද්ද නොකර හිටියා. හැබැයි පස්සේ නම් ඇඬුවා. ඒ වුණාට ඉතින් අවුලක් නැහැ. එයා ෂේප් එකේ හිටියා. මෙයාව ළමයි මෙයාව නෙවෙයි. මේ වයසේ බබාලව හරි අමාරුයි පුඩුවල වාඩි කරලා තියන්න. මොකද දඟලද්දී එහෙම මෙහෙම වැටෙන්න බලනවනේ. තාම චූටි ඇවිදින්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා හරිම පරිස්සමින් කරන්න ඕනේ. අනේ ඉතින් මේවා කවදා හරි දවසක මේගොල්ලෝ ලොකු වෙලා බලද්දී හරිම රසන මෙමරීස් වෙලා තියෙයි. මං හරි ආසයි ඔය වගේ වැඩවලට. ඒ වගේම තමයි අපේ අයියෝ බබා මල්ලි බබා කවදා හරි ලොකුලා මගේ vlogs බලද්දී එහෙම ඒගොල්ලන්ට ආපහු ඒගොල්ලන්ගේ චූටි කාලේ මතක් වෙයි. සහ මම vlog කරන්නෙත් වෙන කිසිම අරමුණකින් නෙවෙයි. කවදා හරි දවසක මට ආපහු මේවා මුල ඉඳන් අග වෙනකම්ම බලන්න පුළුවන් වෙයි කියන සහ මම මගේ මෙමරීස් ආපහු අලුත් කරගන්න පුළුවන් වෙයි කියන හේතුව නිසා තමයි මාත් අතටම vlog කරන්නේ. හැබැයි ඉතින් කාලයත් එක්ක මටත් නොදැනී ලස්සන පුංචි YouTube family එකක් මට හැදිලා තියෙනවා. දැන් නම් විශේෂයෙන් vlog කරන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්මයි. මොකද මගේ WhatsApp channel එක පැත්තට આવොත් ඔයගලන්ට බලන්න පුළුවන්. පුදුම විදිහට මම මොනා හරි දෙයක් දැම්ම ගමන් මට මරණ තර්ජනත් එක්ක එනවා vlogs දාන්නේ නැති නිසා. ඉතින් මං හරිම grateful ඒ හැම දෙයකටම. හරි ෆොටෝ ෂූට් එක ඉවර වෙලා රෑ පුංචි පාටියක් තිබුණා. බර්ත්ඩේ පාටි එකක්. ඉතින් අපි ඒකටත් එහෙම ඉඳලා එහෙම නෙමෙයි. අපි උදේ ෆොටෝ ෂූට් එක ඉවර කළා. තව වැඩ ගොඩාක් තිබ්බයි දා දවසේ. ඒ ඔක්කොම කරගෙන රෑ අපි ආවා මෙතනට. ඊට පස්සේ කොහොම හරි අපි එදත් ගෙදර එද්දි රෑ 12ට එකට විතර ළමයි මේ vlog එක සති 2-3ක වීඩියෝස් තියෙනවා. මේ තියෙන්නේ මගේ clothing store එකේ අලුතෙන්ම launch කරපු
මගේ ටොප් එක. මට මෙතන මං කතා කරන සවුන්ඩ්ස් දාන්න බෑ. මොකද මම මේ ටොප් එකේ ඩීටේල්ස් තමයි කියන්නේ. මේක 3 විදිහකට ස්ටයිල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩක් නැහැ. දැන් මම මේක සෝල්ඩ් අවුට් වෙලා තියෙන්නේ. මම මේක නෙවෙයි මේ ටොප් එක සෝල්ඩ් අවුට් වෙලා තියෙන්නේ. ආපහු ඕඩර්ස් ගන්නෙ නැහැ මේකට. මොකද මම ටික දවසකට බිස්නස් එක නැවැත්තුවා. ටික දවසකට කිව්වේ 2 weeks වලට වගේ බිස්නස් එක පොඩක් නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔයගලන්ට අලුතින්ම කලෙක්ෂන් ගොඩාක් අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයගලන්ට චුට්ටක් ඉන්න වෙනවා. ළමයි මට බිස්නස් එක අලුතින්ම පටන් ගන්න ඕනේ. අලුතින්ම කිව්වේ හැමදේම අලුතින්. මට දැන් ලයිෆ් එකත් ආපහු රීස්ටාර්ට් කරන්න හිතලා තියෙන්නේ. හිතුනොත් මම ඒකත් කරනවා. බලමු. ඇත්තටම මම හැමදේම අලුතින් පටන් ගන්නවා කියලා හිතන් ඉන්නවා. හිතුවට මම කරන්නේ නැහැ කොහොමත්. ඒනට මේ පාර කරනවා. බිස්නස් එකත් ළමයි මම කැන්ඩි වල ඉඳන් තමයි මේ පාර ස්ටාර්ට් කරන්නේ. මම හිතනවා හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි කියලා. ඉතින් අපි බලමු. මේ පාර ළමයි ඔයගලන්ට මම කලින් ක්ලෝතින් පේජ් එක පටන් ගත්තට පස්සේ අප්ඩේට් වෙන හැම එක ඩිසයිනක්වත් මම ඔයගලත් එක්ක ෂෙයා කරේ නැහැ. ඒ වුණාට මම මේ පාර හිතන් ඉන්නවා හැම ඩිසයින් එකක්ම ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. හරි ඉතින් දැන් ඇතියනේ කියුවා අපි දැන් යමු කුකීස් හදන්න. හරි මට කුකීස් ක්‍රේවින් එකක් තිබුණා. ගෙදර තිබ්බ බඩු වලින් ටටක් ගාලා හැදුවා. කිසිම දෙයක් මෙෂර් කරේවත් නැහැ. හැබැයි ඉතින් මගේ මොකක්ද පිනකට කුකීස් වරදින්න නැතුව හරියටම හැදුනා. රෙසිපි එක ඕනනම් කමෙන්ට් එකක් දාන්න. මම රෙසිපි එක කියන්නම්. ළමයි ඔයගොල්ලෝ මට බනින්න එපා. මේ vlog එකෙත් පිළිවෙලක් නැහැ. හැබැයි මම විශ්වාස කරන්න ඔයගලන්ට ලස්සන vlogs ගොඩක් ඉස්සරහට මම අරගෙන එනවා. promise. ලස්සන plans ටිකක් හිතේ තියන් ඉන්නවා. බලමු ඉතින් ඒ හැමදේම ඒ විදිහටම හරියයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මම හිතනවා මගේ කුකීසුත් හරි ගියා වගේ මගේ plans උත් ඒ විදිහටම හරියයි. එහෙනම් ළමයි අතට ගිහින් එන්නම්. ටටා බයි.